මම කිව්වේ මේ රෝසි ආච්චි මං හිතන්නේ ගිහිල්ලා ඇති කියලා. පුත මම හම්මෝ ඒ පාර නම් හෙලවි තිබ්බ දතත් බඩට කියාද කොහෙද? කුණි වෙනී උමතේ කටමහකින් ඉන්නේ නැතුව. මේ උඹලා දෙන්නට පුළුවන් ද පොඩි වැඩක් කරන්න? කියපන් කොහොමත් වැඩ කරන්නනේ ආවේ අතවනවනින්න නෙමේනේ. ඒකනේ මාත් කියන්නේ. මේ උඹලා දෙන්නට පුළුවන් ද මේ බලු පැල් ටික ලස්සනට එල්ලන්න? කෝ දීහන්. එතකොට උඹ මොකද කරන්නේ? මම මේ කුස්සිය පැත්තට ගිහින් එන්නම් පොඩ්ඩක්. මේ පැත්තේ වැඩ ටික බලන්න එපා ඉතින්. හරි උඹ යමන් අපි දෙන්න මේ වැඩේ කරලා තියන්නම්. උඹ නම් සුපිරි බං. උඹට කේක් එක කපද්දි මම ලොකු කෑල්ලක් දෙනවා. අම්මේ වස්සනේ යකෝ උඹෑ ගාන්නේ ලනුව පටලගෙනවද්ද දන්නේ නෑ. අම්මේ මං අප්පා කතා කරේ. අයියෝ මයිකල් නෙමේ කතා කරලා තියෙන්නේ. කේක් එක ගෙනාවද? ඒකමයි මයිකල් මාත් කියන්න හිටියේ. කේක් එක ඕඩර් දාපු තැනින් කිව්වා අද මොකද්ද මන්ද වෙලා කියලා එන්න වෙන්නේ නෑ කිව්වා. ඉතින් අපිට ගෙදරම තමා කේක් එක හදන්න වෙන්නේ. කෝ දැන් හැදුවද? නෑ මයිකල් තාම හැදුවේ නැහැ. මම මේ බැලුවේ අප්පුසියයි කඩේට ගිහින් එන්න. පොඩි බඩු වගේක් තියෙන මේක ගන්න. ඔයාට බෑ නේද යාළුවොත් එක්ක එකතු වෙලා කේක් එක හදන්න? මම මේ පොල් සම්බෝලයක්වත් තාම තනියම හදාගන්න දන්නේ නැතුව කේක් කොහොම හදන්නද? මේ ආවේ හිච්චි පුතේ. ඔයා දන්නවද කේක් හදන්න? ඔව් නැන්දේ මම දන්නවා. කේක් හදන පොතත් උතන තියෙනවා. බලාගෙන හදන්න තියෙන දෙන්නට. දැන් ඉතින් ගසුගුඩුවෙක් වගේ මන් දිහා බලාගෙන ඉන්න නැතුව ඕක කියවපන්. යකෝ මේක මේ කේක් එක හදන්නත් බාරගෙන මමයි පරිප්පුව කන්න ඕන. හරි දැන් ඕක කියවපන්කෝ. පාම් පිටි läගෙන ලුණු දමා ලුණු සුවල්පයක්ද දමා හොල් තෙල්ද දමා ගුලිය හදන්න. ඉතින් හදපන් මන් දිහා බලන් ඉන්නේ නැතුව. මොනාද මෝඩේ ඔය කියවන්නේ? රොටි හදන හැටි නෙමේ ඇහුවේ. කේක් එක හදන හැටි. කේක් එක හදන හැටි නේ. කෝ බලන්ඩ. මේ තියෙන්නේ. මම පොඩ්ඩක් අර පැත්තට ගිහින් එන්නම්. එතකන් උඹලා දෙන්න සීයව නාවලා ගනින්කෝ টොප් එකටම. ඕක සුළු දෙයක් නේ බං. උඹ යමන් අපි টොප් එකට නාවලා ගන්නම්කෝ. මේ පාටියට කලින් නාවලා ගනින්න හරි බං පාටියට කලින් නාවලා ගමු. කොල්ලනේ මම දැන් උඹලා දෙන්නට එක සැරයක් කිව්වනේ මාව බිමින් තියපල්ලා. බෑ අද නම් නාන්න ඕන සීයා. ඔව් ඒක ඇත්ත. අනේ කොල්ලනේ මම දැන් උඹලට කීප වතාවක්ම කිව්වනේ මාව බිමින් තියපල්ලා කියලා. උඹලා හිතුවද මම නාන්නේ නෑ කියලා? අනේ මාව බිමින් තියපල්ලා බං. ඒව නිදහසට කරුණු නෙමේ සීයේ. කලින් නෑවට අද නෑවේ නෑනේ. අපි අද නාවලා ගන්නම් සුපිරියට. හිටපන්කෝ කන්නාඩියා. උඹ ගැන මම පස්සේ බලා ගන්නම්. කෝ සීයා උඹලා නාවලා ගත්තද සීයම? සීයා ඇලේ යනවා. දැන් ඉතින් නෑවිලා ඒ සුපිරියට. ඒ කියන්නේ උඹලා සීයම ඇලටවත් දැම්මද? ඔව් ඉතින් ඇලෙන්නේ නැතුව වෙන කොහෙන් හොදන්නද? උඹලා මගේ මීහරක් නම් බං. දැන් ඉතින් වලිලා සීයම ගොඩට ගන්න. කොහොමද සීයේ වතුර ටික නාන්න බෑ කිව්වට ඔය නෑවේ සුපිරියට. කන්නාඩියා උඹ තමා ඔක්කොම කරේ. අද මම උඹට අනේ ගහන්න එපා සීයේ. සීයව ඉතින් නාවන්නනේ ගියේ මම. බුදු අම්මෝ මෙන්න ගහනමෝ. මේ ඔය මොකද්ද බං ඔය හැදුවේ? ඇයි එහෙම ඇහුවේ? නෑ පොඩ්ඩක් හොයන්න අමාරුයි බං මොකද්ද කියලා. හරි දැන් ඔබ hina වෙයන්කෝ. බලපන්කෝ මේක සැරසුවට පස්සේ. එහෙම කොටසකුත් තියනවද බං? මේක එහෙම එකක් තිබ්බේ නෑනේ. හරි ඕකේ නැති වුණාට මං කරනවනේ. ඔබ කටවහගෙන හිටපන්කෝ මං ඒක කරන එකක්. හම්බෝ ඇති යන්තම් මගේ වැඩේ ඉවරයි. අඩේ අරුන් දෙන්න තාම නෑනේ. ගිහිල්ලාම බලනවා. අප්පට සිරි උඹගේ කේක් එක නම් සුපිරි ඈ.
උඹත් නිකන් මන්ද පෝෂණයේ හැදිච්ච උගුඩු එක්කගේ හිටියට යමක් කමක් පුළුවන් නේ. අනේ ඵලයන් යන්න. ඔබගේ විස්තරේ මම අදනේ දන්නේ. ඔබ තාම තනියම පොල් සම්බෝලයක්වත් හදාගන්න දන්නේ නැති එකානේ. උඹට පිස්සු දෙයක්ෝ. උඹ හිතුවද මම තනියම පොල් සම්බෝලයක්වත් හදාගන්න දන්නේ නැහැ කියලා? උඹට ඔක කිව්වේ කවුද කියපන්කෝ. කිව්වේ කව නම් මං අතාරින්නේ නැහැ. නෑ බං, අම්මා ඔබට කිව්වේ කේක් එක හදන්න කියලා. ඒ වෙලේ ඔබ අම්මට කිව්වේ පොල් සම්බෝලයක්වත් හදාගන්න දන්නේ නැහැ කියලා. ඒකයි මම කිව්වේ බං. ඒකද බං. ඒක ඔබ ගණන් ගන්න එපා. නමුත් මම පොල් සම්බෝලය හදන්න දන්නවා ඈ. හරිද? පොල් සම්බෝලය හදන්න දන්නවා. පොල් සම්බෝලයක් කියම හදන්න ඕන නම් මට කියපන්. උඹලා දෙන්න හොරේම පැනගත්ත නේද මට ඔක්කොම වැඩ ටික බාර දීලා. පිස්සුද බං? අපි දෙන්න මේ කේක් එක හදා හිටියේ. උටා උඹලා දෙන්නද බං කේක් එක හැදුවේ? හොඳ වෙලාවට කිව්වේ. හරි බං. දැන් යමල්ලකෝ මේ ඩෙස්කියක් එහෙම තියලා මේ කේක් එක එහෙම තියලා පාටිය පටන් ගමු. 100 වෙක්කන් එන්න කියමු දැන්. ඔව් ඒක හොඳයි. මයිකල් කෝ කිව්වද 100 වෙක්කන් එන්න කියලා? ඔව් මම කිව්වා. තව චුට්ටෙන් එයි 100වත් අරගෙන. අම්මි 100 එනවා. ඔන්න එහෙනම් කට්ටියම එකපාරටම සුබ උපන්දිනයක් කියලා කියන්න ඕනේ. සුබ උපන්දිනයක්. බන්දුවේ කාගේද බං උපන්දිනේ? එහෙනම් අද කේක් කෑල්ලක් අත හැකිනේ. වෙන කාගේවත් නෙමෙයි ඉතින්. තාත්තගේ අද උපන්දිනේ. අප්පට සිරි මගේ උපන්දිනෙත් ඒ ටිකට ආවද බං? එහෙනම් ඉතින් කේක් එක කපන්නකො තාත්තා. හිච්චි වරෙන් යන්න රතින් යක් දාන්න. හිටපන් මාත් එනවා. මුන් දෙන්න ගියාපුවේ මං කේක් කෑල්ලක් කාලම යනවා.